Hi guys, ඉතින් කලින් වීඩියෝ වල අපි කතා කරා අප් ට්‍රෙන්ඩ් එක සහ ඩවුන් ට්‍රෙන්ඩ් එක ගැන. ඉතින් මේ වීඩියෝ එකෙන් අපි කතා කරමු සයිඩ් වේ මාකට් එකක් කියන්නේ මොකක්ද කියලා. ඉතින් අපි මාකට් එකට ගිහිල්ලාම ඒ ගැන කතා කරමු. ඉතින් මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ සයිඩ් වේ මාකට් එකනේ. බැලු බැලමට ඔයාලට මාකට් එක මූවමන්ට් එකක් නැතුව එකම දිශාවකට ගමන් කරපුවා වගේ කාලිනව පේනවා ඇති. ඉතින් මේක තමයි සයිඩ් වේ මාකට් එකකදී සරලව සිද්ධ වෙන්නේ. ඉතින් බලන්නකෝ මෙතන හයි එකක් තියෙනවා. නැවත මෙතන ලෝ එකක් තියෙනවා. ඒ වගේම නැවත මෙතන තවත් හයි එකක් තියෙනවා. මෙතන තවත් ලෝ එකක් තියෙනවා. මෙතන තවත් හයි එකක් තියෙනවා. මෙතන තවත් ලෝ එකක් තියෙනවා. ඉතින් බැලු බැලමට ඔයාලටත් පේනවා ඇති මෙතන මාකට් එකේ හයි සහ ලෝස් සමාන්තරව වගේ තමයි ගිහිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ එක කෙලින් වගේ තමයි හයි සහ ලෝස් පිටලා තියෙන්නේ. මෙතන මාකට් එකේ ඩවුන් ට්‍රෙන්ඩ් එකක්වත් අප් ට්‍රෙන්ඩ් එකක්වත් කන්ටිනියු වෙලා නැහැ. ඉතින් සරලව මේක අපි හඳුන්වනවා සයිඩ් වේ මාකට් එකක් කියලා. හරි, එහෙනම් මම හිතනවා මම ඔයාලට කියලා දුන්න දේවල් ඔයාලට තේරෙන්නේ නැති කියලා. ඉතින් මේ වගේ තවත් කරුණු දැනගන්න කැමති නම් දිගටම මාත් එක්ක රැඳිලා වගේම මේ ගැන තවදුරටත් ගැඹුරින් ඉගෙන ගන්න කැමති නම් දැන්ම මට WhatsApp message එකක් දාන්න. එහෙම නැත්නම් මේ වීඩියෝ එකට yes කියලා කමෙන්ට් එකක් දාන්න. එහෙනම් අදට මං ගිහින් එන්නම්. ජය වේවා.